අයිබෝවන් සුබ දවසක් වේවා. ඉඩම.lk YouTube නාලිකාවට ඔබ සියලු දෙනා සුපුරුදු සෙනෙහසින් පිළිගන්නවා. ටිකක් අඩුවට වගා කරන්න මිලදී ගන්න ඉඩම් නැද්ද කියලා බොහෝ දෙනෙක් කතා කරලා මේ දිනවල අහනවා. වගාවට යෝග්‍ය අක්කර 1යි කාලක නිරවුල් ඉඩමක් තමයි ඉඩම.lk අද අපි ගෙනල්ලා දීලා තියෙන්නේ. අපි යමු එහෙනම් වීඩියෝව නරඹන්න. ගල්ටැන් නැව කරඹේ ප්‍රදේශයේ තමයි මේ ඉඩම තියෙන්නේ. ඕනෑම වාහනයකින් ඉඩමටම යන්න පුළුවන් විදිහේ හොඳ මාර්ග පද්ධතියකින් සමන්විතයි. ත්‍රිපේස් විදුලිය ජලයේ තියෙන අලි කරදර ස්වභාවික ආපදා නැති එක් අතකින් ප්‍රාදේශීය සභා මාර්ගයකටත් තවත් අතකින් කුඩා මාර්ගයකටත් මැදිවයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩමට යාබද ඉඩමක අලුත් ගස් ලැබු වගාවක් ආරම්භ කරලා තියෙනවා පේනවා. තාම කුඩා පැල අවධිය තමයි තියෙන්නේ. ගස් ලැබු වලට අමතරව යාබද ඉඩම් වල පොල් වගාව සරුවටම කෙරෙනවා. ඉතින් අපි බලන මේ ඉඩමෙත් ඔබට පුළුවන් අලුතින් ගස් ලැබු පොල් කිලෝපේර ටොම් ජේසි අඹ වගේ නව වගාවක් බොහොම ලේසියෙන්ම ආරම්භ කරන්න. අක්කර 1යි කාලක නිරවුල් ජයභූමි දීමනා පත්‍ර ඉඩමට අයිතිකරුවන් මිල සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ 22.5ක්. අයිතිකරුවන් නිරවුල්ව භුක්ති විඳින අක්කර 1යි කාලට අමතරව තවත් පර්චස් 34ක කොටසක් තියෙනවා මේ ඉඩමේ වැඩිපුර වගාව විදිහට. එහෙම බලපුවහම මුළු ඉඩමේ ප්‍රමාණය අක්කර 1.5ක් පමණ වෙනවා. අපි දැන් ඉඩමේ උතුරු මායිම දිගේ ඉහළට යමු. මේ ඉඩමේ හිමිකරුවන් මෑතක තමයි සම්පූර්ණයෙන්ම ඉඩම සුද්ධ කරලා ගිනි තියලා තියෙන්නේ. වගාවට යෝග්‍ය හොඳ පසක් ඉඩමේ පේන්න තියෙනවා. ඉතින් ඉඩම.lk අපි ඔබ වෙනුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විවිධ මිල ගණන් යටතේ ඉතා හොඳ නිරවුල් ඉඩම් පමණයි ඔබ වෙත දිගින් දිගටම ගෙනෙන්නේ. ඔබට මේ පේන්නේ අර මං කලින් සඳහන් කර පර්චස් 34ක වැඩිපුර වගා කොටසයි. ඍජුකෝණාශ්‍රාකාරව විහිදී ඇති ඉඩමේ වැඩිපුර කොටසේ තනින් තැන විසිරී ගිය කුඩා ප්‍රමාණයේ ගල් කැබිලි කීපයක් පේන්න තියෙනවා. ඉඩමේ ඉදිරියෙන් වගේම පිටිපසිනුත් ත්‍රිපේස් විදුලිය ඇවිත් තියෙන නිසාත් ඉඩමේ දෙපසකින් පාරවල් වලට මායිම් වෙන නිසාත් ඉඩමේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමේදී ඒක ඔබට විශාල පහසුවක් වෙනවා. නිසියාකාරව වගා කටයුතු කළ ඉඩමක් නෙමේ මේ ඉඩම. දැනට ඉඩම තුල විශාල ප්‍රමාණයේ අඹ ගස් 2ක්, විශාල ප්‍රමාණයේ කොහොඹ ගස් 7ක්, අවුරුදු 3 පිරුණු පැලපොල් ගස් 7ක්, සියඹලා තේක, හල්මිල්ල කජු වගේ ගස් කීපයකුත් තියෙනවා. ඔබ ඉඩම තුල නිවසක් වගේ හදනවා නම් කොහොඹ හල්මිල්ල වගේ ගස් තියෙන නිසා අවශ්‍ය දැව ප්‍රමාණයක් ඔබට මේ ඉඩමෙම සොයා ගන්නත් පුළුවන්. ඉඩමේ තියෙන අනවශ්‍ය ගස් කපා දාලා ඉඩම මට්ටම් කරලා ඔබට සුදුසු වගාවකට අවශ්‍ය පරිසරය පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. අපි දැන් ඉඩමේ නැගෙනහිර මායිම දිගේ යමු. මේ තමයි මම අර කලින් කීව ඉඩමේ පිටුපස කොටසේ තිබෙන මාර්ගය. ඔය පේන්න තියෙන්නේ පිටුපස මාර්ගය හරහා විදුලිය ගෙනත් තිබෙන විදුලි කණු. ඉතාමත් නිස්කලංක ග්‍රාමීය පරිසරයක තමයි ඔබ මේ බලන ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩමේ සම්පූර්ණ හැඩය කොයි ආකාරයටද විහිදිලා තියෙන්නේ කියලා දැන් ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඇත්තටම වගාවකට ගොවිපලකට එහෙම නැතිනම් පදිංචියට ඉතාමත් යෝග්‍ය ඉඩමක් තමයි ඉඩම.lk අද අපි ඔබ වෙනුවෙන් ගෙනත් දීලා තියෙන්නේ. ඉතාමත් සාධාරණ මිලකට වගාවකට ඉඩමක් හොයන ඔබ වෙනුවෙන් මුඩු ඉඩමක කතාවක් ගෙනත් දීලා සුපුරුදු පරිදි ආපහු හැරිලා යන්නයි ඔන්න අපි හදන්නේ. ඉතින් ඉඩම.lk අපේ නිල වෙබ් අඩවියට පිවිස ඔබට ගැලපෙන ඉඩම් වල තොරතුරු නරඹන්න. ඉඩම.lk අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ඉඩම.lk TikTok account එක follow කරන්න. ඒ වගේම ඉඩම.lk අපේ Facebook page එක follow කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහින් එන්න. ඔබ සැමට ජය වේවා.